ආයිබෝවන් අපි කොහොමද පොල් පැලයක් නිසියාකාරව ගෙවත්තේ ඉඳගන්නේ කියලා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ. ඉතින් මෙන්න මේ පොල් කහ මට හම්බුනේ කෘෂිකර්මයේ. අපි කොහොමද මේ පැලේ ඉඳගත්තේ කිව්වොත් අඩි 3.3 වලක් කපා ගන්නවා. ඊට පස්සේ පොල් එලි තට්ටුවක් දාලා හොඳ පොහොර සහිත කොම්පොස්ට් ගෙවත්තේම තියෙන කොම්පොස්ට් ඒ කියන්නේ දිරාපත් වෙච්ච කොම්පොස්ට් තට්ටුවක් දාලා ආයෙත් පොල් එලි තට්ටුවක් දාලා ආයෙත් කොම්පොස්ට් ආයෙත් අර වගේ හොඳ දිරාපත් වෙච්ච වෝම්ස්ලා ඉන්න පණුවෝ ඉන්න හොඳ තට්ටුවක් දාලා තමයි ඉතින් අපි මෙන්න මේ පැලේ ඉඳගන්නේ. ඊට පස්සේ පැලේ උඩටත් මෙහෙම පොල් එලි නවනවා. මොකද තෙතමනේ හොඳට රඳව ගන්න. එතකොට හොඳ කූලින් ගතියක් තියෙනවා මේ පැලේ. මේක මේ ඇත්තට රුපියල් 750යි මේ පැලේ අපට උනේ. මේක ඇවිල්ලා අවුරුදු 3 පැලයක් කියලා තමයි කිව්වේ කෘෂිකර්මයේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක කෘෂිකර්මය හරහා ලබා ගන්න මේ පැලේ. ඉතින් මේක වටේට අපි මේ යට ගහුවා. මේකට තව පොඩ්ඩක් ළඟින් කෝටියෙන් දන්න ඕනේ. මොකද මේ යව්වේ කුරුඳු කෝටු. මේ වැට අපි ගැසුවේ මේ ඇත්තටම අපේ පැති වල ඉන්නවා මේ ඉත්තෑවෝ ඉතින් පොල් මදේ කන හින්දා තමයි මේක අපි ගැසුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඔයාලත් subscribe කරන්න, like කරන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ගෙවත්තේ පොල් වකා කරන්න. ඇත්තට මේ වගේ පැල ගෙවල් වලට ගොඩක් වටිනවා. ඉතින් මම මේ වගේ තවත් පුංචි වීඩියෝ එකකින් ආයෙ හමු වෙන්නම්. තියන්නම්. බයි.